කොස්මික් වයිබ් මගේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම මේ ලැබූ 2026 නව වසර සුබම සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මුලින්ම. අද මම මගේ අලුත් පූජාසනයේ පිළිම තැන්පත් කරන්නයි යන්නේ. ඉතින් මම හිතුවා ඒක ඔයාලත් එක්ක වීඩියෝ එකකින් බෙදා ගන්න. මුලින්ම මම කරේ කහදියරෙන් පූජාසනය පිරිසිදු කරලා හඳුන් කුරුදුමකින් ක්ලෙන්ස් කරගත්තා. මම ඉතින් අලුත් පූජාසනයට අලුතින්ම පුංචි දේවල් එකතු කරගත්තා. අපි බලමු ඊළඟට ගණ දෙවියන්ට අභිෂේක පූජාවට ආරාධනා කරන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා කරන්න ඕනේ ඕම් ශ්‍රී ගණේශාය නමහ කියලා ගණ දෙවියන්ගේ මූල් මන්ත්‍රය 3 පාරක් කියලා අභිෂේක පූජාව සඳහා ඔබ වහන්සේ වඩින්න කියලා ආදරයෙන් ඉල්ලන්න ගණ දෙවියන්ගේ. දැන් අපි බලමු කොහොමද ගණදෙවි ප්‍රතිමාව අභිෂේක කරන්න කියලා. ඉතින් අපිට කහදියර, සුදු හඳුන්, රත් හඳුන්, කුංකුම, විභූති, එලකිරි ඒ වගේ දේවල් ගන්න පුළුවන්. අපි මේ හැම එකකින්ම අභිෂේක කරනකොට ගණදෙවියන්ට කියන්න ඕනේ. ඔබ වහන්සේව මම දැන් පිරිසිදු කහවරින් ස්නානය කරවනවා. එයින් ඔබ වහන්සේගේ ශරීරයට සුවයක් දැනේවි. ඔබ වහන්සේගේ ශරීරයේ සුවඳවත් වෙනවා. කියලා අපි ගණදෙවියොත් එක්ක කතා කර තමයි මේ අභිෂේක පූජාව කරන්න ඕනේ. එතකොට ගණදෙවියෝ ගොඩාක් සතුටු වෙනවා. අන්තිමේට පිනිදියර වලින් අභිෂේක කරන්න ඕනේ. ඊට පස්සේ අපි ප්‍රතිමාව පිහදාලා හඳුන් කුරුදුමකින් මම නම් සුවඳවත් කරා. ඒ ගණදෙවියන්ට තියෙන ආදරය නිසා. ඊට පස්සේ මම ලස්සන සලුවක් හරි ගස්සලා තිබ්බා. මම මේ සලුව ගණදෙවියන්ට පැලැන්දුවා. මම මුතු මාලයක් පැලැන්දුවා. ඒ වගේ මට පුළුවන් විදිහට මම ගණදෙවියන්ව ලස්සන කළා. ඊට පස්සේ මම මගේ ගණදෙවියන්ව මගේ ලස්සන අලුත් පූජාසනයේ තැන්පත් කළා. මගේ ළඟ තවත් පුංචි ප්‍රතිමා ගොඩක් තිබ්බා. ඒ නිසා මම ඒවත් අර විදිහටම අභිෂේක කරා. ඊට පස්සේ මම ගණදෙවියන්ට කුංකුම තිබ්බා. ඊට පස්සේ මගේ අනිත් දේව රූපත් මම පූජාසනයේ තැන්පත් කරලා ඒ දෙවියන්ට කියන මූල් මන්ත්‍ර කියලා දෙවියන්ට වන්දනා කරලා ආරති කරා. ඊට පස්සේ මම නම් පළතුරු පූජාවක් තිබ්බා. ඒත් එක්කම රස කැවිලි, මුරුක්කු ඒ වගේ දේවල් වලට ගණදෙවියෝ ආසයිනේ. ඒ නිසා මම ඒවත් පූජා කරලා අවසානයේදී පංචරත්නම් ගාථා ගායනා කරා මූල් මන්ත්‍රත් එක්ක. ඊට පස්සේ ගණදෙවියන්ගේ 108 නාමාවලිය සජ්ජායනා කළා. ඊට පස්සේ මම මෛත්‍රී භාවනාව කරලා ගණදෙවියන් ඇතුළු මගේ පූජාසනයේ ඉන්න සියලු දෙවියන්ට මම පින් අනුමෝදන් කළා. මට කියන්න අමතක වුණා අනිවාර්යෙන් ගණදෙවියන්ට කරන පූජාවකදී පොල් ගෙඩියක් කහ වතුරෙන් හොදලා පූජාසනයේ ඉදිරිපිටදීම බිඳලා ඒ පොල් වතුර ගණදෙවියන්ට පූජා කරන්න ඕනේ. මෙන්න මෙහෙමයි මගේ පූජාසනයේ මම දේව රූප තැන්පත් කළේ. ඉතින් මට ගොඩාක් සතුටු දවසක් තමයි මේ දවස. මම ගොඩක් කල් ඉඳන් බලාගෙන හිටපු දවසක්. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලත් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති. ඔයාලත් අලුත් පූජාසනයක පිළිම තැන්පත් කරද්දී මේ විදිහට පිළිම වලට ගෞරව කරලා පිළිම තැන්පත් කරන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ 2026 වර්ෂය පුරාවටම ඔබ සැමටම සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා කියලා.
ගොඩාක් ස්තුතියි.